Hello friends, ඔයාලා සාදරයෙන් පිළිගන්න අපි YouTube channel එකේ යන තවත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකේ මම ගෙනලා තියෙන්නේ MB පොඩි ගානකට තියෙන සුපිරිම ක්‍රිකට් ගේම් එකක්. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් guys අපි ඉස්සරවම මේ app එක ගැන බලමු. මම පස්සේ කියලා දෙන්නම් මේක download කරගන්න විදිය. guys මේක phone එකේ තමයි කරන්න පුළුවන්. මම LD player කියන එකක් අරගත්තේ මේ lap එකේ මේක ඔයාලට කියලා දෙන්න ඕන නිසා. එහෙනම් guys මම පස්සේ ඊළඟ වීඩියෝ එකක් ගේන්නම් LD player ගැන. ඒක ඉක්මනට ඕන නම් ඉතින් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. guys එහෙනම් අපි open කරගමු මේක. මේකේ නම තමයි RVG cricket කියන්නේ. මේක එච්චර MB ගානක් වෙන්නේ නැහැ කියලා මම කිව්වා. open වුණාට පස්සේ guys මෙහෙම ටික වෙලාවක් load වෙනවා. එච්චර වෙලා යන්නෙත් නැහැ ඉක්මනට එනවා. හරි guys ඊට පස්සේ මෙහෙම තමයි ඒක load වෙන්නේ. ඊට පස්සේ home එක තියෙනවා. ඊට පස්සේ leagues තියෙනවා. මේ එක එක ඒවා තියෙනවා guys settings එහෙම තියෙනවා. දැන් මම මේක කලින් ගැහුවා. ඒ නිසා තමයි guys මේ මෙහෙම ලකුණු හැම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් guys අපිට කැමති එකක් මේව කරන්න පුළුවන්. මම ඉස්සරහම පළවෙනි එක නිසා home එකේ තියෙන ODI match කියන එක ගොබන්නම්. ඊට පස්සේ guys මෙතනදී අපිට ටීම් එක ඕනනම් චේන්ජ් කරගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ විදියට. මෙන්න මේ චේන්ජ් කරාට පස්සේ මෙන්න මෙතන තියෙන ටීම් කැමති එකක් ගන්න පුළුවන්. මම ඉංග්ලන්ඩ් ගන්නම්. ඊට පස්සේ මෙතන done දෙන්න guys. ඊට පස්සේ coin tune කියන එක yes දෙන්න. හරි guys ඊට පස්සේ මෙතන තමයි අපි ටීම් එක පෙන්නන්නේ. මම මෙතනින් edit team දෙන්නම්. එතකොට guys මෙන්න මෙතන තියෙන නම අපිට වෙනස් කරන්න පුළුවන්. ජේසන් රොයි. දැන් ඒක මම මෙහෙම ටයිම්ස් එකක දීලා මෙතන type කරගන්නම් මෙහෙම. කියන්නේ guys කැමති නමක් මේකේ type කරගන්න පුළුවන්. guys අපි මේක capital වලින් දාගත්තත් simple වලින් දාගත්තත් මේ පළවෙනි අකුර capital වෙලා තමයි guys එන්නේ. ඉතින් guys මම මෙහෙම කරලා මෙතන yes එක දෙන්න ඕනේ. guys මම මේක වෙනස් කරන්න හැටි ඔයාලට පෙන්වන්න ඕන නිසා screen keyboard එක දාන්න. ඔයාලා screen keyboard එක දාන්න හැටි දන්නේ නැත්නම් මෙන්න මෙහෙම දාගන්න. settings icon එක දුන්නාට පස්සේ උතන ease of access කියලා එකක් තියෙනවා. ඒකේ යටටම ගියාට පස්සේ පෙන්වනවා guys මේ keyboard කියලා එකක්. ඒ keyboard එක click කරාට පස්සේ guys උඩ තියෙන on screen keyboard කියලා ඉන්න ඒක on කරගන්න. ඊට පස්සේ guys මේ back කරලා screen keyboard එක එනවා. ඊට පස්සේ guys මෙතන අපි කැමති නමක් දෙන්න පුළුවන් නේ. දැන් මම මෙතන මේක ඔබලා මෙහෙම type කරගන්නම්. හරි guys මම දැන් මෙහෙම type කරගන්නවා. ඒක හරියට type වෙන්නේ නැහැ වගේ. මොකද මේ මෙහෙම ඔබලා කරන්න ඕන guys. නැත්තම් මේ screen keyboard එකත් එක්ක screen keyboard එක පාරක් දාලා මේක ඔබන්න ඕන guys. ඊට පස්සේ දැන් මම මෙච්චර කියලාම දැම්මා. ඊට පස්සේ guys මෙතන yes icon එක දෙන්න. ඊට පස්සේ මම මේක minimize කරනවා. guys එතකොට මෙතන කොනේ පෙන්නනවානේ bat එක යයි ඒ කියන්නේ guys මෙයා bat විතරයි කරන්නේ කියලා. ඊට පස්සේ ඊළඟ එකේ bat එක්කුයි wicket එක්කුයි තියෙනවා. එකෙන් පෙන්නන්නේ යා bat කරනවා ඒ වගේ wicket keep කරනවා වෙනවා. ඒ වගේම මේ bat එකයි බෝලේ තියෙන කට්ටිය තමයි මේ bat උත් කරනවා බෝල් උත් කරනවා. ඉතින් guys මෙතන හරිනම් done දෙන්න. ඊට පස්සේ guys මෙන්න මෙතන best 11 කියලා එහෙම තියෙනවා. අපිට කැමති මේ 11 දෙනා තෝරගන්න පුළුවන් එකෙන්. guys මේ තියෙන අපේ team එක batsmansලා මේ තින්නේ. අර මං කිව්වේ bowlersලා ඉන්නවා all rounders ඉන්නවා wicket keepersලාත් මෙයා තමයි wicket keeper. ඊට පස්සේ guys අපි done දෙන්න මෙතනට. ඊට පස්සේ guys මේ over 5ම ගහනවා නම් මෙතන මේ පහේලක් මේ සල්ලි ගෙවන්න දෙනවා. ඒ කියන්නේ අපි ගාව තියෙන සල්ලි ඇත්ත සල්ලි නෙවෙයි. ඉතින් මම over 2 දානවා. ඊට පස්සේ අපි ප්ලේ කරන්න ඕනේ මොන ටීම් එකත් එක්කද කියලා මෙතන වැටෙනවා. ඉතින් guys ඉන්දියා තමයි මේක. ඊට පස්සේ මෙතන මම easy දා ගන්නවා. ඊට පස්සේ මෙතන හරියයි කරන්න දෙනවා. ඊට පස්සේ guys මෙතන ඕනනම් අපිට dry ද green ද dusty ද කියලා හැම වෙනස් කරන්න පුළුවන්. මම ඉතින් මෙහෙම සාමාන්‍ය වෙනස් කරා. ඊට පස්සේ match එක තියෙන්න ඕනේ විදිහක් තියෙනවා. ඊට පස්සේ guys මේ let's play කියන එක ඔබන්න. guys මට ක්‍රිකට් හරියට ගහන්න බෑ ක්‍රිකට් මැච් එක. මොකද මම ගේම් එක හරියට ගහන්න බෑ. ඉතින් ගණන් ගන්න එපා. මම මේ වීඩියෝ එක ගාන වලට කියලා දෙන්න ඕන නිසා. guys ඊට පස්සේ මේ ඒක let's go කියව දැම්මත් මෙහෙම එනවා. ඊට පස්සේ මෙතන tap to coin tune කියලා මේක ඔබන්න ඕනේ. ඊට පස්සේ guys මේ announce කරන එක තියෙනවා. ඕනනම් අපිට skip කරන්න පුළුවන්. guys ඊට පස්සේ head the tail කියලා දාන්න තියෙනවා. මම head දෙමුවා. කවුද දන්නේ toss එක දින්නේ. අපි toss එක පැරදිලා ඉංග්ලන්ඩ් දිනලා බෝල් ෆස්ට් අරගත්තා guys. ඊට පස්සේ අපිට රයිට් අයිකන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ guys ඒ කට්ටිය බෝල් නම් අපි බැට් කරන්නේ. ඒතර guys අපි කැමති ටීම් දෙකක් තෝරගන්න ඕනේ. ටීම් දෙකක් නෙවෙයි මිනිස්සු දෙන්නෙක් බැට්ස්මන්ලා දෙන්නෙක්. ඉතින් මම මේක ක්ලික් කරලා මෙතන හරි ලකුණු බලනවා. guys මෙතන තදකොළ පාට වගේ පෙන්නන්නේ අපිට බෝල් කරන එක්කෙනා. ඊට පස්සේ මෙතන හරි ලකුණු දෙන්න.
හරි guys ඊට පස්සේ මේකත් ඕනනම් අපිට tap to coin zone දීලා skip කරගන්න පුළුවන් guys ඊට පස්සේ මෙන්න මේ advanced shot එක මේ guys මෙහෙම ගල්ලා guys ඔන්න දැන් මෙහෙම දිව්වා හරි guys ඒක run out එකක් වුණා ඊපස්සේ guys මේක tap to coin zone දීලා මේකත් අපිට skip කරගන්න පුළුවන් guys මේක ඇත්ත sound එක වගේම superiorම පෙන්නනවා මේ ඇත්ත cricket වගේමයි guys මේක අපෝ හරි ලකුණ දීලා මෙහෙම කරගමු මේකේ guys loft තියෙනවා defense තියෙනවා මම ඒව වලට ගහලා වෙන්නන්න defense කියන්නේ guys ඉස්සරහට එක තැනක් එන එක loft කියන්නේ ඉස්සරහට වේගෙන් ගහන එකක් stroke එකත් අර කැරකිලා ගහන එකක් guys advance shot එකෙන් පොඩක් advance වෙලා වේගෙන් බෝලයට පාර වදිනවා guys ඉතින් අපි ඊළඟ බෝල් හරි කීයක් හරි ගහන්න බලමු guys මේක superiorම graphic එකක් තියෙනවා size එකට හරියන්න නම් superiorම තියෙනවා ඉතින් guys මම මේ පෙන්නන්නම් out වුණාම කොහොමද කියලා guys මේ bolt කියලා මේ එක එක කට්ටියගේ මූණ එහෙම දාලා ලස්සනට තියෙනවා ඊට guys මේකත් අපි tap to coin zone දෙමු guys මම එහෙනම් ටිකක් ගහලා ඔයාලට පෙන්නන්නම් මේ බෝල් කරන්නේ කොහොමද කියලා හරි guys අපි දැන් බැට් කරලා ඉවරයි මට ගහගන්න පුළුවන් උනේ පොඩි ගානක් ඊට පස්සේ අපි මෙතන රයිට් එක කරනක දෙමු ඊට පස්සේ guys මේ මෙතන මේ පෙන්නනා ඒ කට්ටියක බැටස්ලා දෙන්න ඊට පස්සේ guys අපි තමයි බෝල් කරන්නේ guys පළවෙනි ඕවරේ මැච් වල දාන්නේ මේ ෆාස්ට් බෝල් එකක්නේ ඒතකොට මේක ෆාස්ට් බෝල් එකක් මම මෙතන ෆාස්ට් කියන ගොබලා මෙන්න මෙහෙම දෙන්නම් සෝකර ගහින්න නෝ බෝල් එකක්ලු guys මම මේකෙන් කෙලිම පෙරදි guys මේක දැන් ෆ්‍රී හිට් එක තියෙන්නේ guys no ball කියන එක මම පෙන්වන්න තමයි කරේ guys මේ මෙතන NB කියලා එකක් තියෙනවා ඒ හරියට බෝල් ගියොත් එහෙම no ball එක ඉතින් guys මේ මම තව මැච් එකක් පෙන්වන්නම් ඔයාලට මේකෙන් අයින් වෙලා guys මේ graphic එහෙම පට්ට දැන් මම පෙරදුනා මේ වීඩියෝ එක ඉක්මනට ඉවර කරන්න ඕන නිසා මේ ඊට පස්සේ guys මෙතන claim දෙන්න so guys මෙතන right eye කරන්න තියෙන්න ඊට පස්සේ guys මේක man of the match එහෙම ඔක්කොම පෙන්නනවා ඊට පස්සේ home එකට ගිහලා menu එක හරි guys ඊට පස්සේ මම පෙන්නන මෙතන league ටික ඉතින් guys මේකේ quick match තියෙනවා එක එක seasons වල තියෙන match තියෙනවා India league තියෙනවා Pakistan league තියෙනවා මම India league එකේ මෙන්න මේක බලන්නම් season 1 එක බලලා මෙතන පළවෙනි එක මෙතනින් play කරලා පෙන්නන්න ඊපස්සේ ඒකට සල්ලි ගෙවන්න ඕන නිසා guys මම ඒක play කරන්නේ නැහැ දැන් guys ඕනේ නම් අපිට බෝල් එහෙම මෙතනින් buy කරගන්න පුළුවන් gold balls එහෙම මේ cup එහෙම අය වගේම තැන bats එහෙම මේ buy කරගන්න පුළුවන් මේකෙන් ඒ කියන්නේ guys අපේ සල්ලි නෙවෙයි මේ අපිට match ගහලා හම්බෙන සල්ලි වලින් guys මේ kids එහෙමත් පුළුවන් මම මේ internet off කරලා guys මේ වීඩියෝ එක කරේ මොකද මේකට data ඕනේ නැහැ guys සමහර ඒවා තියෙනවා ඉතින් online ඉන්න ඕනේ multiplayer එහෙම ගහද්දි ඉතින් මම මේකේ multiplayer එහෙම ගහලා පෙන්නන්නේ නැහැ challenge කරන්න පුළුවන් friends ලට ඊට පස්සේ guys දැන් මම මෙතන මේකක් පෙන්නන්නම් ඔයාලට දැන් මෙතන drive ද මොකද්ද කියලා guys තියෙනවා මෙතන හරි ලකුණ දෙන්න මෙතන අපිට මේවත් ඕනනම් buy කරගන්න පුළුවන් all the rock village කියලා එහෙම so guys මෙතන තවත් match එකක් මම පෙන්නන්නම් මේක guys ඉතින් ඔක්කොම එකයි ඒ කියන්නේ superiorම graphic වලට තියෙනවා මේ game එක download කරගන්න කොහොමද කියලා දැන් මම පෙන්නන්නම් guys මේකේ හොඳ tricks එහෙම ඇති ඒවා ඉතින් මම මේ වීඩියෝ එකෙන් කියන්නේ Chennai Super Knights have won the toss and elected to bowl first. guys මම මේක විතරක් ගහලා යන්නම් මේ ඔයාලට පෙන්නන්නම් මේක guys මේ සමහර ඒවා වදින්නේ නැහැ මට මේ අනේ මන්ද මට හරියට මේක තේරෙන්නේ නැහැ අනිත් කට්ටිය නම් දන්නේ නැති ක්‍රිකට් ගේම් ගහන guys දැන් මම ඔයාලට පෙන්නන්න මේක download කරගන්න විදිය guys ඔයාගේ phone එකේ Play Store එකට යන්න මේකට ගිහිල්ලා guys ඊට පස්සේ ඔයාලා search කරගන්න ඕනේ guys RVG cricket game කියලා ඊට පස්සේ guys පළවෙනිට මෙන්න මේ internet කියලා මගෙන වැටෙන්නේ මේ RVG real world cricket game 3D කියලා guys ඒක තමයි සුපිරි game එක ඉතින් guys ඒකේ MB ගාන එහෙමත් එච්චර වෙන්නේ නැහැ මිලියන එකකටත් වැඩි පිරිසක් download කරලා තියෙනවා 218ක reviews තියෙනවා rated 4 තියෙනවා සෑහෙන්නම guys මේකේ join with beta එහෙම ඔයාලට සෑහෙන දේවල් කරගන්න පුළුවන් මේ app එකෙන් ඉතින් guys අදට වීඩියෝ එක මෙච්චරයි මේක සුපිරියක් වෙයි කියලා හිතනවා
ගයිස් ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම වීඩියෝ හොඳ නම් like එකක් දාන්න. ඒ වගේම දන්නේ නැති කට්ටියට බලන්න මේක share කරන්න. එහෙනම් ගයිස් අද අපි සමු ගන්නවා. එහෙනම් ගයිස් ඔයාලා සුබ දවසක් වේවා.